අකුරු වලට පණ දුන් සම්මානලාභී ලේඛිකාවක්. ප්‍රවීණ ලේඛිකාවක් විදියට අද පිනිරූ සම්මානවලදී පොත් 4ක් කලෙලි දකිනවා. මිනිසා විසින් දියුණු කරගත්ත උත්කෘෂ්ඨ වූද සම්භාව්‍ය වූද වේදිතයන් අන් අයට සම්ප්‍රේෂණය අරමුණු කරගත් මෙකී මානව කාර්යයට අගයක් එකතු කරන්නට මෙවැනි දක්ෂ ලේඛිකාවන්ට පුළුවන්. අපේ දක්ෂ ලේඛක ලේඛිකාවන්ට පුළුවන්. ඉතින් අපි වෛද්‍යවරියට සුබ පතනවා. ඉතින් පිනිරු අවෝඩ් එකත් එක්ක අද එකතු වෙන්න කියලා සුබ පතන ගම ඔබගේ අලුතෙන් අලුත් පොත් තියනවාද? කොළඹ ප්‍රදර්ශනයේදී මගේ එක නවකතාවක් එළි දැක්ුණා දේවසාරා කියන නවකතාව. එතනදිත් මම කතා කළේ මේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කරගද්දී ඒ සඳහා බුද්ධිමය ක්‍රියාමාර්ග වලින් එක ජයග්‍රහණය කරගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද විවිධ වාර්ගිකයන් ජීවත් වෙන රටක මේ ගැටුම් මත ගැටුම් අරගල ඇති වෙන එක හුදකලා සංසිද්ධියක් නෙවෙයි. ඒකට සමාජීය කරුණු බොහෝමයක් බලපානවා. ඉතින් ඒ කරුණු ගලපගෙන බුද්ධිමය ක්‍රියාමාර්ග හරහා එන්න ඔබ දක්ෂ වෙන්න ඕනි කියන එකයි මගේ පොතෙන් මම කියන්න උත්සාහ කරන්නේ. මානලාභී ප්‍රවීණ ලේඛිකාවට අපි හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමිය.